ඔව් මේකත් ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ ඔබගේ මේ ගැටලුව දිහා බැලුවහම ඔබට සුද්ධ වීම මේ පහුගිය දවස්වල ඒ කියන්නේ පහුගිය මාස කිහිපය තුළදී අක්‍රමවත් වෙච්ච විදිය පේනී යනවා. ඒ කියන්නේ ඔබගේ සුද්ධ වීම නිමිති මාසයට කලින් සිද්ධ වෙන විදිය තමයි පේනී යන්නේ. ගොඩක් වෙලාවට මේකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ඔබගේ සාමාන්‍ය දිනදා ජීවන රටාව ඔබේ ස්ට්‍රෙස් එක එහෙම ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි වගේ තත්ත්වයකදී මෙහෙම සුද්ධ වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. ඔබගේ ස්ථානයේ රාජකාරී ස්ථානයේ හෝ ඒ වගේ තැන වෙනස් වුණාම මෙහෙම වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබගේ හෝමෝන මට්ටම් වල වෙනස් වීමක් වුණාමත් මෙහෙම වෙන්න පුළුවන්. ඔබගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වුණාමත් මෙහෙම වෙන්න පුළුවන්. රුධිරය අඩුවෙන් පිට වෙන්න පුළුවන්. එතකොට ඔබ කල යුත්තේ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගෙන විශේෂයෙන්ම ස්කෑන් පරීක්ෂාවට ලක් වෙලා ඔබගේ ගර්භාෂය බිත්තිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. එබැවින්ම ඔබගේ හෝමෝන මට්ටම් පරීක්ෂා කරලා හෝමෝන වල ගැටලුවක් තියෙද කියලා පරීක්ෂා කරගන්න ඕන. මොකද මෙහෙම සිදු නොවුනොත් ඔබ අනිසි වෙලාවක ගැප් ගැනීමක් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම එහෙ ගෙසේ ගැප් ගත බබා ගබ්සාවීම අවදානමක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ඔබට දරුපිසිති ගැනීමක් පිළිබඳ විශේෂයෙන්ම ඔබගේ සරු කාලය පිළිබඳ ඔබට නිවැරදිව නිර්ණය කරන්න බැරි වෙන්න පුළුවන්. මේ ගැටලු ඔක්කොම ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල යුත්තේ වෛද්‍යවරයෙකු ලවා ස්කෑන් පරීක්ෂාවට ලක්වීමත් ඔබගේ හෝමෝන මට්ටම් පරීක්ෂා කර ගැනීමත් ඔබ අනිවාර්යෙන් කළගතු කරුණු දෙකක්.